සම්බුද්දස්ස සනසා මුළු ලොව නිවන් ලබාති ඔන්න මොහොතේ ශාන්ත සමාධියේ සංරාමර ගුරු ලෝක ශිවංකර මුන්ද දිවාකරානු මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණාසීතල මෙත්දාරා ගලාබසී තුන්ලෝතලයේ දුක්ගිමන් නිවා අමසෙත සාදා ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි තති ආමේසු මිච්ඡාචාරා වීරමණී සික් හොඳයි කවුරු සාදු කියන්නේ වැඩමුකට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි එමද සිල්වා දයාබර තුමාට ඒ වගේම නිරෝෂන් මහත්මයාගේ සහෝදර සහෝදරියන්ට ඒ වගේම අත්නීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට සාදු කියලා මේ සිද්ධ කරගන්න උතුම් සම්බුද්ධ පූජා නන්නායුරුන් සහයෝගී දැක්වූ උපකාර කරමු සියලු දෙනාටම ආශිර්වාද කරනවා සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිසිදු හිංසාවක් පීඩාවක් අතුරු ආන්තරාවක් සිද්ධ නොවේවා කායික සුවය සැලසේවා මානසික සුවය සැලසේවා නිදුක් සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකං අඤ්ඤයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේ and also to invoke the blessing for all the gatherings and also to commemorate and transfer merits for the Chandra de Silva who has departed from 6 years ago, who is the beloved mother of the Sandeepa, So with that great intentions, games, you all participated for a great merit generating activity. So first of all, this Geeta, Aditya. So you are very good. I have noticed that while you were chanting, you were worshipping and you were chanting all the stanzas with a great respect. That is the way good Buddhist child should behave. So others also did, but we recited with a good sound also. You have practiced it as well as parents can be happy. So their dedication is shown, it is reflected from you. Okay? So you are really good. I should appreciate, I should admire you. So children, this is the way we celebrate our birthdays. Okay, so today we will help us for Brahmins. Okay, I will explain. So Buddha is our religious teacher. Okay, he was a prince. He is not. Most people believe that in this country he is a god. Actually, he is not a god. Okay, he is a human being from his mind. As ordinary people, we are dealing with emotions, so the defilements like sadness, anger, hatred, lust. But Buddha had not anything in his mind.
are dedicated our whole life to practice Buddha's teaching. So as a respect, as a showing gratitude, and also to support our life, lay people of so you are making good wholesome thoughts in your mind. Today you participate for a great pilgrimage activity. The arms for the whole ceremony. And everyone think වික්ඛු සංඝස්ස දීම ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයත ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු දැන් දානේ සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ ගිලෙම් ඔබේ ගුණ වෙන්දිම් ඔබේ දම්සාදී වදින් වදින් ඔබ පාදේ තිලෝවක බුදු සමිදේ 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 තිලෝවක බුදු සමිදේ
පටිසේවාමි නේවදවායන මදායන මන්දනායන විභූෂනාය ඒයාවදේව ඉමස්ස කායස්සටිතයා යාපනාය විහිංසූ පරතියා බ්‍රහ්මචර්යානුග්‍රහායේති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති පිහිටක් නැති සරණක් නැති සතුටක් නැති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ හබලක් නැති උරුවක් නැති මිනිසුන් වෙති විරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ සතුටට පත් කරගන්න එක තමයි මේ මොහොතේදී සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්කම සෝදානම් කරගත්තේ හේමපාල පියතුමාට ආශිර්වාදයන් සිද්ධ කරන්න. අපි විවිධ විදිහේ පින්කම් අපි කරපු හැම දිනාටම ආශිර්වාද කරමින් සෙත් පිළිත් දේශනාවන් දේශනා කරනවා. මේ දේශනා කරන්නා උතුම් සෙත් පිළිත් දේශනාවන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් මේ උතුම් සත්‍ය වචනේ අනන්ත වූ ගුණ බලයෙන් අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගව ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් ක්ලේශතාපයේ අනන්ත වේදනා ජලේ ක්ලේශතාපයේ අනන්ත වේදනා ජලේ නෞකාව ධම්මා වඳින් නමානලල් තලේ
නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරමු. සෞරහත් බුදුන් මා සිතින් පුදා නැග සෞරහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරමු. නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පත්ම වන්දනා කරමු.